උඩ මල්ලි දන්නේ ඔහොම කරන අලියෙක් කියලා. මට එහෙමද උලම් පාර සද්ද. සෑහෙන ලොකු හුලඟක් තියෙනවා. අපි තව ටිකකින් තමයි මෙහෙන් පිටත් තියෙන සෙල්ල කතරගම බුත්තල හරහා අපි එන්නේ ඇල්ල පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා. ඉතින් ඔයාලා පොඩ්ඩක් වීඩියෝ කිරණකන් ඉන්නේ මොකද බුත්තල පාරේ ගොඩක් වෙලාවට අලි ඉන්න. හරිද? මම සාමාන්‍යයෙන් බුත්තර පාලාර හිටොත් අනිවාර්යෙන් ඔයාලට පෙන්නන්න. තියෙන ලොකුම ප්‍රශ්න හරිද? හැමතැනම බෝඩ් ගහලා තියෙනවා අලි ගැවසෙන ප්‍රදේශයේ පරිස්සම් වෙන්න කියලා. හැබැයි ගැවසෙන්න අලි ලංකාවේ ඉතුරු වෙති කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බලන්න දැන් මේ වෙද්දි අලි කී දෙනෙක් නම් අපිට නැති වුණාද කියලා. සාමාන්‍යයෙන් අලි කියන්නේ ලංකාවට සම්පතක්. අපි එනං අපේ කාමරේට සමුදිලා අපි ආපහු වෙන කොළඹ. හරි දැන් අපි කොළඹෙන්න පිටත් වුණා. මේ කොළඹ එනකම තමයි අපි ඉන්නේ. ඇන්ඩි සිය බලා කීයද? ඈ? මේ පුලියක් අර එක 200යි මේ කිලෝ එකක් 1000. අප්පා කොළඹ ඊට වැඩි අඩුයි නේ. කොහෙද? කොළඹ. එහෙනම් වෙන්න. එහෙනම් ගන්න. දැන් මොකද අපෙච්චර? හරි 200 එකක් දෙන්නකෝ. ඈ 200 එකක්. පුතා සිය බලා. මේ හොඳ විදිය බලන්න බලන්න. මොනද බලන්න. ලියලා බලන්න ලියලා ඔය බලන්න. ඕක මේක 200ක්ද? ඔව්. ඉතින් ගෑම් 200ක්. මෑම් 200. අර මේ ඊට වඩා නම් කොළ බඩු වෙන විදිය නෑ මෙහෙත් 200 2000ට ගියා 2000ට ගියා 100 බලා. දැන් ඊටත් වැඩි. හරි. එන අපි යනවා. මම මේ පාර තමයි. කතු කරලන් ගමන මැදින්. ඉතින් සාමාන්‍යයෙන් අලි සෑහෙන්න ඉන්න පාරක් තමයි මේ බුත්තල පාර කියන්නේ. වත් කතරගම පැත්තට එනවා නම් මතක ඇතුව එන්න බුත්තල පාරේ. අලි මේ පාරේ නෑ. එන අපි ඉස්සු පච්චර යන්න. අපි ඈතින් දැක්ක අලියෙක් ඉන්නවා. හැබැයි යා පාරෙන් අනිත් පැත්තට පින්ද අපි පොඩ්ඩක් ආවා. හැබැයි අපි ළඟට එද්දී යා කපාට පාරට පැන්නා. අපි ඉතින් ආපහු පස්සට ගත්තා. ඔතනදී සපාර ජීප් එකක් ඇවිල්ලා අපිට හෝන් එක ගහලා කිව්වා එන්න කියලා. එතකොට තමයි අපි ඔතනින් ගියේ. මල්ලි දන්නේ ඔහොම කරන අලියෙක් කියලා. සුද්දියෙක් ඇල්ලුවොත් තමයි අපි ඇල්ලුවොත් නම් ඉදී ඔහොම. අපි දැන් ඉන්නේ ඇල්ලට එන ගමන්. වතුර නෑ වතුර ගොඩක් තියලා තියෙන්නේ. දැන් වැස්ස කාලා ලැබෙන්නේ නෙමෙයි. බලන්නකෝ මේ මිනිස්සු හරි ලස්සනට ඉන්න විදිය, හරි නිදහසේ තමන්ගේ ගෙදර වගේ ඉන්න විදිය බලන්නකෝ. මෙයාලා සෑහෙන වෙලාවක් නටුව මෙතන මිනිස්සු සෑහෙන යාදියා බලන් ඉදියා. කතරගම පහු කරත් තමයි අපි ආවේ. කතරගම බුත්තල හරහා තමයි අපි දැන් ආවේ. දැන් අපි හරියටම ඉන්නේ රාවණ ඇල්ල ගාව. බලන්න මේ රාවණ ඇල්ල කොච්චර ලස්සන ඇද කියලා. මේක තමයි ලංකාවේ තියෙන අභිමානය. අපි දැන් හරියටම ඉන්නේ රාවණ ඇල්ල ගාව. ඉතින් ඇල්ල ළඟ තියෙනවා මේ වගේ කඩ. වාට මේ වගේ එක එක ලස්සන දේවල් ගොඩක් එතන තියෙනවා. වාට ගන්න පුළුවන් ඒවා ලොකු ගානකුත් නැහැ හැබැයි ඒව නම්. ඔයාලා හැමෝම කන්න බඩේකුත් තම්බලනේ. ඔයා කාලා බලන්න බඩේකුත් පුච්චලා ලුණු ඉහලා මිරිස් කුඩු ඉහලා දෙහි බෑයක් අතුරලා නිකන් කාලා බලන්නකො මං කියනවට මාරම රහයි. දිව්‍ය ලෝක රහයි. අයියා හුම්මයියා මේ ලංකාව බං
නැත්තුව පොල් රොටි කන්න. අපි එහෙනම් යමු පොල් රොටි කන්න. හැබැයි මෙහෙ තියෙන පොල් රොටි නෙමෙයි මෙහෙ තියෙන පරාට. අපේ පැත්තේ කියන පොල් රොටි කියලා. හැබැයි මෙහෙ කියන්නේ එකට පරාට කියලා. මෙතන කඩේ පොල් රොටි ටික මාර රහයි අපිට හම්බුණා. පොලොස් හම්බුණා, පරිප්පු හම්බුණා, කොච්චි සම්බෝල හම්බුණා, ලුණු මිරිස් හම්බුණා, අලකොල මාළු හම්බුණා. මාරම රහයි. ඉවත් පුළුවන් නම් කන්න. මට තැන හරියටම මතක නැහැ. හැබැයි මෙතන පොඩ්ඩක් ප්‍රසිද්ධ තැනක්. පත්තරේ පවා ගියපු තැනක් මේක. ගල්තටි තමයි පුච්චන්නේ. හරිම රහයි. දැන් අපේ ඉන්නේ උඩවලව ඩෑම් එක උඩ. ඔයත් පොඩ්ඩක් බලන්නකො මේ ඉර බැහැගෙන නැති තියෙන ලස්සන. අපි දැන් ඉන්නේ මේ උඩවලව ඩෑම් එක උඩ. අපි ඉන්නේ උඩවලව ඩෑම් එක උඩ. අපි දැන් කතරගම ඉඳන් ඇල්ල පැත්තට ගිහිල්ලා පොඩි වටයක් දාලා අපි දැන් මේ පැත්තෙන් ගිහින් ගෙදර යනවා. ඉතින් වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලපුවාට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉමෙත් මන්දියු. මම දැන් ඉන්නේ උඩවලව ඩෑම් එකේ. ඉතින් අපි මෙහෙම දැන් ගෙදර යනවා. ටොග් එක ඉවරයි කොට ඉවරම නෑ. ආරද අපි යනවා චන්ද්‍රිකාව බලන්න. එන්නකො මාතර චන්ද්‍රිකාව බලන්න යන්න. අම්මේ. චන්ද්‍රිකාව. එහෙනම් මේ තියෙන්නේ චන්ද්‍රිකාව. එහෙනම් ඔයාලව චන්ද්‍රිකාව බලන්නත් එක්කන් ආවා. මේ තියෙන්නේ චන්ද්‍රිකාව. අපි යන ගෙදර යමු. හැමෝටම ජය වේවා.